අද වීඩියෝවෙන් මම ඔයාලට කියන්න යන්නේ විද්‍යාත්මක කරුණු මත පදනම්ව කිරිපිටි භාවිතය නිසා ඇතිවිය හැකි ප්‍රධාන සෞඛ්‍ය ගැටලු 5ක් ගැන. අංක 5. ජීරණ පද්ධතියේ ගැටලු. Digestive issues. ගොඩක් අයට කිරිවල තියෙන ලැක්ටෝස් කියන සීනි වර්ගයේ දිරවීමේ අපහසුතාවයක් තියෙනවා. කිරිපිටිවල මේ සාන්ද්‍රණය වැඩි නිසා ඇතමුන්ට කිරිපිටි බීමෙන් පසු බඩේ වේදනාව, වායුව පිරියාම සහ පාචනය වැනි තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩිහිටි වයසේදී අපේ ශරීරයේ ලැක්ටේස් එන්සයිමේ අඩුවීම නිසා මේ ගැටලුව තව තවත් උග්‍ර වෙනවා. අංක 4. හෘද රෝග සහ කොලෙස්ටරෝල් අවදානම. කාඩියෝවැස්කියුලර් රිස්ක්ස්. සම්පූර්ණ කිරිපිටි ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් භාවිතයේදී ඒ තුල ඇති සංතෘප්ත මේද සැචුරේටඩ් ෆැට්ස් අපේ රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් LDL මට්ටම ඉහළ නම්වන්න පුළුවන්. කාලයක් පුරාවට අධික ලෙස මේවා භාවිත කිරීමෙන් ධමනිවල පට්ටිකා තැන්පත් වෙලා හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. අංක 3. දියවැඩියාව සහ හෝමෝන ක්‍රියාකාරීත්වය. Hormonal imbalance and insulin. කිරිවල ස්වාභාවිකවම පවතින IGF-1 ඉන්සියුලින්-like growth factor වැනි හෝමෝන සංරචක ගැන විද්‍යාඥයන් සැලකිලිමත් වෙනවා. සමහර පර්යේෂණවලට අනුව කිරි නිෂ්පාදන අධික ලෙස පරිභෝජනය කිරීම අපේ ශරීරයේ ඉන්සියුලින් මට්ටමට සහ හෝමෝන සමතුලිතතාවයට බලපාන බවත්, එය ඇතැම් විට දීර්ඝකාලීන සෞඛ්‍ය ගැටලුවලට මඟ පෙන්වන බවත් පෙන්වා දී තිබෙනවා. අංක 2. සමී රෝග, skin conditions, acne. කිරිපිටි භාවිතය සහ කුරුලෑ ඇක්නි ඇතිවීම අතර තියුණු සම්බන්ධයක් තියෙන බව වෛද්‍ය පර්යේෂණවලින් සනාථ වෙලා තියෙනවා. කිරිවල අඩංගු ඇතැම් ප්‍රෝටීන සහ හෝමෝන මගින් ශරීරයේ දැවිල්ල, ඉන්ෆ්ලමේෂන් ඇති කරලා සමී තෙල් ගතිය වැඩි කරලා කුරුලෑ වැනි රෝග තත්ත්වයන් උග්‍ර කරන්න පුළුවන්. අංක 1. වකුගඩු ආශ්‍රිත ගැටලු. Kidney health issues. කිරිපිටිවල අඩංගු අධික කැල්සියම් සහ ෆොස්ෆරස් ප්‍රමාණය වකුගඩු ආබාධ තියෙන අයට අහිතකර වෙන්න පුළුවන්. අධික ලෙස කැල්සියම් ශරීරගත වීම නිසා වකුගඩු තුල ගල්, කිඩ්නි ස්ටෝන්ස් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. වකුගඩුවලට ඒ අධික ඛනිජ ප්‍රමාණය පෙරා ඉවත් කරන්න අමාරු වීමෙන් දීර්ඝකාලීන වකුගඩු පීඩාවන් ඇතිවිය හැකියි. ඉතින් යාළුවනේ, මේකෙන් අදහස් වෙන්නේ කිරිපිටි කොහෙත්ම බොන්න හොඳ නෑ කියන එක නෙවෙයි. ඕනෑම දෙයක් අන්තයටම යාමයි භයානක. ඔයාලගේ දෛනික ආහාර වේල ගැන සැලකිලිමත් වෙන්න. මේ කරුණු ඔයාලගේ යාළුවෝ එක්කත් ෂෙයා කරන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.